මේ බලන්න කෙසෙල් කඳ වලින් මේ වගේ වටිනා නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ ගම්මානය සාමාන්‍යයෙන් කරන්නේ කෙසෙල් කඳ අපත දානවා. හැබැයි මේ ගම්මානේ නම් ඒ කඳම ආදායමක් කරගන්නවා. මේ බලන්න මේ යන්ත්‍රය භාවිතයෙන් කෙසෙල් කඳෙන් කෙදි නිස්සාරණය කරන හැටි. ඊට පසුව කෙසෙල් කෙදි හොඳින් වියලනවා. පසුව ලණුවම් බරලා මේ වගේ අත්කන් නිෂ්පාදන නිර්මාණය කරනවා. මේකේ වටිනාම දේ තමයි කෙසෙල් කෙදි 100% ස්වභාවික පරිසරවිතකම. ඒ නිසා අද ලෝකේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි නිෂ්පාදන වලට ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. අප තැන දෙයකට මේ වගේ වටිනාකමක් එකතු කරලා ආදායමක් හදන මේ වගේ ශ්‍රී ලාංකික ශිල්පීන් ඇත්තටම කියන්න ඕනේ. ඉතින් කෙසෙල් ගහකින් මේ වගේ වටිනා නිෂ්පාදන හදනවා කියලා ඔයා දැනගෙන හිටියද? කොහොමද තියෙන්නේ පිච් එකේ? ඒක දාලා ගොතන ඒවා. හොහො හතා ගන්න බෙල්ට් එක ශක්තිමත් වෙන්න මොකකින්. මේ රත් කෙසෙල් වලින් එන පාට සුදු පාට දෙන්නේ සීනි කෙසෙල් වලින්. මේක ගණ අත්තය ගත්තොත් අපි සෙත් විදිහට පාවිච්චි කරන්න කුමන්තුල් පබල් දාලා මේක කෙසෙල් ලස්සන කරගන්න පුළුවන්. නේද හිපොප් සහ පොඩනස්ලා කැමතිත් හොරනස්ලා කැමති වැඩිස්තුව AVH සාර වැඩි ගොඩ අපේ මේ දේශවලන පර ඉලත් තමන හනවාට මේකේ තම හදෙන්ලෝ හෝ එකෙන්දි තිත ඊට පස්සේ මේ දිගේ තාත්තේ ලනු අපේ තඹර වරනවා යාඹරන් ඒලොන් ලනුවඹර පැතර පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණවලට කෑලි කපා ගන්න. එමගේ ඊට පස්සේ අම්බර පැතර පස්සේ අපිට දැනනවා බෑග් එක දැන්නේ වගේ කෝතල් කවරේ පදනනවා තියඩි පහේ කෑලි කපා ගන්නවා. දයි දානන ඉස්සෙල්ලමක් නිකින්දි වලට තමයි දාගන්න එතකොට තමයි ලස්සනට මේ දයි වල පාට නියඳ නියඳ වෙනත් කරන්න පුළුවන්.